අයිබෝවන් හැමෝටම ඔය 2026 අවුරුද්දේ රජයේ රැකියාවකට ඇතුළත් වීමට බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ සතුටුදායක ආරංචිය ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් 2026 පළවෙනි මාසයේ 12 වෙනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණ තීරණයකට අනුව තනතුරු 26095ක් සඳහා බඳවා ගැනීමට තීරණය කළා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතිව දිගටම බලන්න. ඒ තනතුරු මොනවාද? එක් තනතුරට කී දිනෙකව බඳව ගන්නවද කියලා මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි දැන් බලමු මොන මොන අමාත්‍යාංශවල තනතුරු පුරප්පාඩු කීයක් තියෙනවද කියලා. පළමුවෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තනතුරු 442යි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තනතුරු 452යි. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය තනතුරු 705යි. කුෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ තනතුරු 10යි. වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යාංශයේ තනතුරු 37යි. මුදල් සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු 76යි. ආරක්ෂක අමාත්‍යාංශයේ තනතුරු 102යි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තනතුරු 19යි. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තනතුරු 10යි. වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු 1යි. ප්‍රවාහන මාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු 166යි. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැනීම අමාත්‍යාංශයේ තනතුරු 167යි. නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ තනතුරු 33යි. දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ තනතුරු 50යි. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ තනතුරු 23යි. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තනතුරු 248යි. මධ්‍යම පළාත් සභාවේ තනතුරු 203යි. උතුරු මධ්‍ය පළාත් සභාවේ තනතුරු 6යි. ජාතික පොලිස් කමිෂන් සභාවේ තනතුරු 1යි. ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා ගුරුවරු 23344ක්. මේ අනුව සම්පූර්ණ පුරප්පඩු සංඛ්‍යාව 26095ක් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කළා තියෙනවා. ඉතින් මේ තනතුරු පුරප්පාඩු ගැසට් කළ සැනින් එසෙනින් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.